මම පර්ස් එකක් මහන්න හදන්නේ. ඒකට ගන්නවා අඟල් 10ක් දිග 10ක් පළල රෙදි කෑල්ලක්. ලයිනින් එකටත් ඒ වගේ අඟල් 10ක් දිග 10ක් පළල රෙදි කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ නම්බර 5 ශිපර් එක අඟල් 10ක් දිග එකක් ගන්නවා. පර්ස් එකේ කොක්ක මහගන්න මේ වගේ අඟල් 2ක් පළල අඟල් 6ක් දිග පටියක් ගන්නවා. පර්ස් එක ලස්සන කරගන්න මෙන්න මේ වගේ බෝඩර් එකක් ගන්නවා. දැන් මම කොක්ක මහගන්න යන්නේ. මේ විදිහට දෙපැත්තට නමලා මේ විදිහට මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම එක මහගත්තා. ඊට පස්සේ මෙන්න මේ බෝඩර් එක මෙන්න මේ විදිහට ලයින් දෙකකට පර්ස් එකේ ඉස්සරහ පැත්තට මහ ගන්නවා. දැන් ලයිනින් එක ඔහොම වටේට මෝට්ටු කරගන්න ඕනේ. ඊට පස්සේ සිපර් එක මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ විදිහට හිටින්න මෝට්ටු කරගන්න ඕනේ. ඊට පස්සේ සිපර් එක මෙන්න මෙහෙමට පස්සේ මේ පැත්තේ උඩින් ලයින් එකක් මහගෙන යන්න ඕනේ. දැන් කන පිට පැත්ත හරවලා මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මහ ගන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙතනට අඟලක් මාක් කරලා දෙපැත්තෙම මූට්ටුවක් දාන්න තියෙනවා. මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මූට්ටුවක් දාන්න තියෙනවා. ලූප් එක මෙන්න මේ විදිහට සිපර් එකේ සයිඩ් එකට තියලා මූට්ටු කරන්න. හරි දැන් මම ඉවරයි. දැන් මෙතන අනිත් පැත්ත හරවන්න තියෙනවා. මේ විදිහට තමයි පර්ස් එක තියෙන්නේ.